ආයි ළමයි දැන් තමයි ඉතින් වැඩි ඉවරුනේ. අද ටිකක් වේලාසන වැඩ ටික ඉවරුණා. දැන් අපි ගෙදර යනවා. ගෙවල් ළඟටම ඇවිල්ලා තමයි මේ ළමයි ඇත්තටම වීඩියෝ කරන්න පොඩ්ඩක් මතක් වුණේ. හරි කැමරේට ආවා. එහෙනම් මම ඩබල් එකේ වොෂ් එකක් දාගෙන ටක් ගාලා රෙඩි වෙලා අපි මම හිතන් ඉන්නවා මේ පාක්කේට පොඩ්ඩක් යන්න මේ පැත්ත පොඩ්ඩක් බලලා එන්න. මොනාරි සෙල්ලමක් දාන කවුරුහරි සෙට් වෙනවද කියලා. හිතත් ගිහිල්ලා බලමු. ඊට පස්සේ කතා කරමු. එහෙනම් හම්බෙමු. ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඉන්න. බයි. හලෝ. යමු රෙඩි වුණා. ෂණික අපි එහෙනම් යමු පාක් එකේ පැත්තට. බරු ටික ස්ටිකර් එක ගත්තා. අපි බෑග් එකට මේකක් දාගමු. හදිසි අවස්ථාවක් එන්න පුළුවන්. මුල බලමු. පළවෙනි vlog එකේ බොක වෙයිද දන්නේ නැහැ, මොන රෙද්දක් වෙයිද දන්නේ නැහැ. මුලින්ම කරලා බලන්න බෑ. ඒක නිසා මේ ඕන මගුලක් එන්නේ කියලා කරලා බලමු. ඉතින් අවුට්ෆිට් එක ඔයාලට පෙන්නන්නද ඔයගලන්ට අවුට්ෆිට් එක වගේ. මම ලොකු සීන් නැහැ මේ මේකයි මේ ෂෝටයි මේ බාටයි. එහෙනම් අපි යමු. නෑ ඉකේ යන්න ඉන්නේ ආයේ නෑ. මට වටේම පෙන්නන්න ඕගොල්ලෝ බලා ගන්න සීන් එක. ඒක මචං මේ ඇත්තටම මේ පැත්තට යන්න තියෙන එක මේ ට්‍රැක් එක. මේක එහා පැත්තේ ඒක මිනිස්සුන්ට යන එක මේක බයිසිකල් වලට යන එක. මේක තමයි වෙනම පාර. දැන් ඉර බහගෙන යන්නේ. ඉතින් අබු ඩාබි වලට කියලා ඉතින් වෙනසක් නැද්ද කොහෙද නේද මේ ටයිම් එක මචං දැන් අම්මලා සූම් වුණාවා. කොහොමද දන්නේ සූම් අවුට් කරන්නේ නේ. nice zoom out උනා. තාම මේ ෆෝන් එකෙත් එච්චර වැඩ දන්නේ නැහැ මේ එම්ෙන් එපි මේ සීන් එක අවුල් වෙනවා. මේ මෙතනින් යන්නේ අපි පාක් කරේ ළඟදී ඉන්නේ මචං. මෙහෙම යමු. මේක මේ ඉන්ට්‍රස්ට් එක නෙවෙයි මං හිතන්නේ. නාඩවුලක් නැහැ බං ඉතින්. අපි ඉතින් මේ හරිම තැනින් ඇතුල් වෙන මිනිස්සු නෙවෙයි. මේ අබු ඩාබි වල මේ පාක්කයක් සාමාන්‍ය මේ ළමයින්ට සහ මේ බල්ලොන්ට මචං. මේ බල්ලොන්ට මේවා එහෙම මෙතන මේ බල්ලොන්ට දී. තව මේ බැඩ්මින්ටන් කෝඩ් එකක් තියෙනවා. මේකේ සාමාන්‍යම ශ්‍රී ලංකාවේ එනවා. හරිද? ශ්‍රී ලංකාවේ මේ ෂේප් එක එනවා. ඒ ආවට මේ අර මට නැහැ කවුරුත් කෙනෙක් සෙල්ලම් කරන්න. සෝ එතකොට කට්ටිය ඇවිල්ලා ඉදියොත් එහෙම කට්ටියක් සෙල්ලම් කරගෙන ඉදියොත් චුට්ටක් වෙලා බලන් ඉඳලා මචං ඒකට ප්ලග් වෙනවා ෂේප් එකේ. උනුත් යන්න එහෙම අවුලක් නැහැ. මේ හොඩිය එහෙම සෙල්ලම් කරගෙන ඉන්නවා. මේ ඉන්නේ මේ එයා පාක්කයක්. කට්ටිය මේ ඉතින් චූටි බට්ටෝ එහෙම සෙල්ලම් ගන්න ඇවිල්ලා කට්ටියට මේ ටේබල්ස් එහෙම තියෙනවා. ඒවා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. මේක මේව කෝච් එකක්. මොකද්ද මම මේකට කියන්නේ? බාස්කට්බෝල්. ඔව් එන් කෝඩ් එකක්. ඉතින් ඔය විදිහට තමයි අද නම් මේ මචං මේක සතිය දවසන්නේ අද. ඒ නිසා එච්චර ක්‍රවුඩ් නැහැ. එච්චරම ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. අපි ගිහලා බලමු. ටැග් ගාලා බලමු. ඒ කියන්නේ මේ පාක්කේ නම් මෙච්චරයි බා. තව මේ මාසෙට අද මේ මාසේ බඩු ගන්නක් තියෙනවා. පුළුවන් වුණොත් මම ඒකේ vlog එකක් ගේන්න බලන්නම්. මේ ෆස්ට් එක නිසා මට හිතා ගන්න බෑ මොකක් කරන්නද කියලා. මම මේ නෝමල් එකේ මගේ දවසක් ඔයගලන්ට පෙන්නන්න තමයි යන්නේ. මේ බලන්න. මේ දැන් තමයි හරි ට්‍රැක් එකේ මම යන්නේ. ඒ කියන්නේ මේ පැත්තට යන්න දිනේ. අර එහෙම මේ අනේ මන්දා. උඹලා එහෙම කරන්න එපා ඉතින්. මම කරාට මම දන්නේ නැහැ. මම ඉතින් ඔන්න ඔය යනවා බං. ඔය විදිහට තමයි තියෙන්නේ. මේ කලර් ලයිට් සෙට් එකක්. ඇත්තේ මේ පැත්තේ පයින් යනවා.
දර ලොකු හන්දියක් මචෝ. ඉල්ල බලමු. මේ මොකද්ද මං කීකින්දී ඒකත් අමතු වුණා. අර බඩු ගෙන්න යන එක කොහොම වෙයිද දන්නේ නැහැ හොඳේ. බලමු. මේ අද මේක පොඩ්ඩක් එකතු කරලා බලනවා දවස් ටික. ටිප්ස් එක මේ වෙනකොට හෙම්මෙන්ට් එකක් ගාගත්ත මේ මෙතන මේ බයිසිකල් අරන් යන්න පුළුවන්. දන්නා. ඒවා මේ අරන් ගිහිල්ලා ඔය වගේ තව ස්ලොට්ස් තියෙනවා සහ මේ ඕනම තැනක නවත්තන්න පුළුවන් ද කොහෙද? හරියටම සීන් එක දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද මේ සීන් එක කියලා මේ. ওই බයික් එක මම හිතන්නේ ඇප් එකක් through තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මේ අර මේ ගිහිල්ලා අපිට කැමති ඩෙස්ටිනේෂන් එක මම හිතන්නේ යන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. හරියටම දන්නේ නැහැ බා. මම පොඩ්ඩක් ඕන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාපන්. ඒක ගැන හොයන්න හරි මම ඔයලා හරි දාන්න. මේ නැත්තම් දන්න කෙනෙක් ඉන්නවනම් මාවත් දැනුවත් කරන්න. ඔය ඉර බයියෝ. සීලනේ. වැඩ ඉවරලා මම සෙල්ලම් ගන්න යන්නේ තන් ඉඳිය කොහෙද? මම එහෙනම් ගෙදර ආවා. දැන් අපි පොඩි රෙදි ටිකකුත් තියෙනවා. ඒ ටිකත් හොදලා දාලා මට වැඩ කරන්නත් ඕනේ. පොඩි ඩොකියුමන්ට්ස් වගේකුත් තියෙනවා. ඒ ටිකත් චෙක් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මොකක් හරි අප්ඩේට් එකක් මම ඔයාලට දෙන්නම්. හරි? යමු මාත් එක්ක චුට්ටක් මෝල් එක පැත්තට ගිහිල්ලා එකපාරට හිතුනේ යන්න නෙවෙයි අතරම හිතන් ඉඳී. දැන් ටයිම් එක දැන් රෑ වෙලා තින්නේ. එතකොට පොඩ්ඩක් ගිහිල්ලා හොටයක් දාලා මොනවා හරි ගන්න දෙයක් තියනවද තත්ත්වෙ මොකද මේ පැත්තේ කියලා බලාගෙන යමු. දැන් අපි යමුනේ. දැන් යම් මාත් එක්ක. දැන් අපි ළඟටම ඇවිල්ලා තින්නේ. අද යන්නේ මේ වෙන මේකට. ඔය ඉස්සරහින් පේනව නේද? අනේ මෝල් එකට තමයි යන්නේ. ඒක ගොඩක් ලොකු මෝල් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් පොඩි එකක්. සාමාන්‍ය ක්‍රිස්මස් එකට නම් ඔෆර්ස් එහෙම ඇති. බලමු මේවත් ඒගොල්ලන්ට මම පෙන්නන්නම්. මොනවද තියෙන්නේ කියලා. මේකට මම එකපාරක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ආපහු මේ මම ආවේ නැහැ. බයිසිකල් පාක් කරා. යමු දැන්. මේ තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. shops තියෙනවා. ATM machines උත් මෙතන මේ හරිය තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ ඉස්සරහට මොන වගේ දේවල්ද මොකද්ද තියෙන්නේ and හැම දෙයක්ම මොකද්ද වෙන්නේ කොහොමද කියලා බලමු. මේමයි ලොකු එකක් කියන මේ peanuts වගේ දේවල් and perfumes ගොඩක් දේවල් තියෙනවා. මේ වචන පැටලෙනවා. පළවෙනි බ්ලොග් එක නිසා බලමු පොඩ්ඩක්. ලෝරියක් ඇවිදලම් බලමු. අය තමයි 20% වගේ 20%.
මේ ඕන කරන්නේ තියෙනවා නම් බලා ගන්න. ඒවා oil ගන්න ඕනේ. coconut oil. ඊට තියෙන liquid. ඊට තියෙන liquid. चिप्स वगैरह දේවල් වැටලා තියෙනවා මේ ඔෆර්ස්. සි මේ 12.50යි 25 පැක්ස් 15ක් තියෙනවා. අර මං හිතන්නේ මේ ක්‍රිස්මස් කියලා නම් ලොකු සීන් නැහැ. අවශ්‍යම කරන දෙක තුන දාගෙන අවශ්‍යම කරන දෙක තුන අරගෙන අපි බලමු මොකක් කරේ. පටල ගන්න දෙයක්. මේ චිප්ස් එක මේ මම ආසයි. කොකොනට් මිල්ක් එකක් ගන්න ඕනේ. මේ මැගී එක තියෙනවා. මොකක්ද අපි ගන්නේ? මේ සිංහලෙන් ගහපයක් තියෙනවා. පිටි කලර් පොල් කිරි. මේකේ කිලෝ එකක් වෙන්නේ 45.50ක් වෙනවා. මේ කිලෝ එකක් ඇත්තටම වැඩි. මේ අර අපේ ලංකාවේ මේ මයිලෝ වගේ ඒ විදිහට ජාලා දෙනවා. මැගී එකෙන් ගහලා දෙනවා. ඒක 4.75ක් 7.75ක්. ලංකාවේ ප්‍රොඩක්ට් තියෙනවා වගේ ගොඩක්. මේකත් අපි මේක ගමු. ග්‍රෑම් 300ක් තියෙනවා. චෙක් කරලා බලමු. අපි චිප්ස් පැකට් එකක් හද ගන්නවා. Comfort 30. Fridge තියෙනවා 499යි 429යි 449යි 349ට එකක් තියෙනවා. මේකත් මට නම් හොඳටම ඇති. අවන්නක් හම්බුණා. මේක 199 200යි. ප්‍රස් කරනවා. හොඳයි මේකත්. මේකත් 199 ඔෆර් එකක්. හැබැයි ඒක නම් ඉඩ තියෙනවා හොඳට. අරක පොඩ්ඩක් සාමාන්‍යයෙන් චූටිනේ සුදු පාට එක. මේක ඊට වඩා ටිකක් ලොකුයි. මේ තියෙන රයිස් කුකර්ස් 79 89 79 මේක ඔෆර් එකක් දාලා තිනවා. ඒක ටිකක් ලොකුයි අරකට වඩා. ඒක 89. ටෝස්ටර්ස් තියෙනවා 100යි 49යි. කේක ප්‍රයිසස් වලට තියෙනවා. මේ ටික තමයි බලන්න තිබ්බේ. එච්චරයිනේ. අනිත් හැමදේම තියෙනවා. මේ එයා ෆ්‍රයි එකත් පට්ටම වැදගත්. ඒකත් මාර වටිනවා 99යි. තෙල් ටිකයිනේ යන්නේ. එන් ඒකුත් බලලා ගන්න ඕනේ. බලමු. තව ටිකක් ඇවිදලා බලමු මේ ආඩ පිට ගන්න.
දකිනකොට නම් හැමදේම ඕනේ. Club Zero. ලස්සන කප් එකක් ගන්න ඕන ළමයි. මාව පේනවා? නයිස්. නයිස් එක උම්මනාවකුත් තියෙනවා. ඔක්කොම ගන්න එන්න ඕනේ. ප්‍රයිස් ටිකක් බලාගෙන යමු අද 11යි. මේක 25යි. ඒක නම් අවශ්‍ය දෙකම තියෙනවා. වව් මේක ලස්සනයි මේ. නයිෆ් නම් අම්බානට තියෙනවා නමයි. පැන්චෙක් ඉන්නවා. හැනුෂ්. දැල්ලේ බරගිරණ එකක් 10යි. උෆ එකක්. දස්පින් ටවල් 18යි. මට මේ බෙඩ්ෂීට් එකක් ගන්න ඕනේ. අමේදී 25යි. කොට්ටෝරේ මේවත් එක්කම ඒක අර වතුර වැටුණත් ප්‍රශ්නයක් නැති එකක්. Towels. Okay. फोटो करने बनने के लाम करने बन ඔය ටික නම් ගත්තා. එහෙනම් ශනික ගෙදර ගිහිල්ලා මම සෙට් එක. අපි ආවේ මෙන්න මේ මෝල් එකට. ඒ ළමයි අපි ආපහු යමු. ඉතින් යන්න ඕනේ මේම ටුවර් එක. ඔරුටිය අතරගෙන ගෙදර ආවා. ටික මහන්සි. රැට දැම්ම හරි කන්නත් ඕනේ. එහෙනම් අදට මම මේ ෆ්ලොග් එක මෙහෙම ඉවර කරන්න. ඉක්මනට මේක එකතු කරලා ඔයගොල්ලන්ට දාන්න. එහෙනම් මාත් එක්ක ඉන්න. අපි තව දවසක බලන්න ඉක්මනට ඔයගොල්ලෝ කැමති විදිහේ ෆ්ලොග්ස් කැමති විදිහට හදලා යවන්න. එහෙනම් ඉක්මනට හම්බෙමු. එහෙනම් බයි. ලයික් කරන්න කමෙන්ට් කරන්න. See you next vlog. Bye.